සියලු දෙනාටම සුබ දවසක්. මං හිතන්නේ මම මේ මාස එකමාරකින් දෙකකින් වගේ ඔයාලට වීඩියෝ එකක් ගේන්නේ. මොකද අපේ තාත්තා හදිස්සි අසනීප වෙලා හොස්පිටල් හිටපු නිසා ඔයාලට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. මම මේ දැන් මේ ඔයාලට කියලා දෙන්න යන්නේ මගෙන් කීප දෙනෙක්ම ඇහුවා අලුතෙන් බිම්මල් ගෘහයක් හදපුවාම ජීවාණුහරණය කරන්න ඕනේද කොහොමද ජීවාණුහරණය කරන්න කියලා. අලුතෙන් බිම්මල් ගෘහයක් හදපුවාම ලොකුවටම ජීවාණුහරණය කරන්න ඕනේ නැහැ. මුලින්ම ඉතින් අලුතෙන් බිම්මල් ගෘහයක් හදපුවාම ගෘහය ඇතුලේ තියෙනවනේ රොඩු කෑලි ගැන අපි දැන් ලී කපනවා ගෘහය ඇතුලේ දැල ගහද්දී මොනවා හරි වැටෙන ද්‍රව්‍ය තියෙනවා. ඔය වගේ මුලින්ම ගෘහය පිරිසුදු කරගන්න ඕනේ. පිරිසුදු කරගන්නවා කියන්නේ ගෘහය හොඳට අතු ගාලා ඉවරලා කුණු ඔක්කොම අයින් කරන්න. වැලි කැටයක්වත් නැති වෙන්න හොඳට අතු ගාලා පිරිසුදු කරන්න. පිරිසුදු කරලා ඉවරලා ක්ලෝරින් තියෙනවනේ. ඔය හાર્ඩ්වෙයාර් වල ක්ලෝරින් තියෙනවා. ඒ හાર્ඩ්වෙයාර් එකකින් ක්ලෝරින් ටිකක් අරගෙන ඇවිල්ලා වතුරේ හොඳට ක්ලෝරින් එක දිය කරලා ඉවරලා මුළු බිම්මල් ගෘහෙම හොඳට හොදන්න. බිම්මල් ගෘහෙම හොඳට හොදන්න. හොදලා වහලා දවසක් හෝ දෙකක් තියලා බිම්මල් පොඩ් දාන්න කලින් ඩෙටෝල් තියෙනවනේ. ඩෙටෝල් අරගෙන ඩෙටෝලුත් වතුරේ හොඳට දිය කරලා ඉවරලා ඩෙටෝල් හොඳට හැමතැනටම ස්ප්‍රේ කරන්න. දැල් වලටයි, ලී වලටයි, බිමටයි හැමතැනටම ඩෙටෝල් හොඳට ස්ප්‍රේ කරන්න. බිම්මල් ගෘහේ වටේ එළියනොත් ස්ප්‍රේ කරන්න. හොඳට ඩෙටෝල් ස්ප්‍රේ කරන්න. ස්ප්‍රේ කරලා තියලා ඉවරලා ඔයාලට පුළුවන් දවසක් තියලා ඊට පහුවදා ඉඳන් අලුත් පොඩ් බිම්මල් ගෘහයට දාන්න. එතකොට බිම්මල් ගෘහය හොඳ ෆ්‍රෙෂ් එකේ තියෙනවා විස බීජ නැහැ. ඒකින්ද හොඳ අලුත් ගෘහයක්. ඒක නිසා ඔයාලට පොට් වලට කිසිම හානියක් නැති වෙන්න මේ විදිහට තමයි ජීවාණුහරණය කරගන්න පුළුවන් සරලම ක්‍රමය. ඔයාලා බය නැතුව එහෙම ජීවාණුහරණය කරලා අලුත් පොට් දාලා හොඳ ඇස්වන්නක් ගන්න. තව දෙයක් කියන්න තියෙනවා මේ දවස්වල ටිකක් රස්න හින්දා බිම්මල් වල අස්වැන්න ගොඩක් අඩුයි. ඒ නිසා ඒක දේශගුණික ප්‍රශ්නයක්. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. ප්‍රශ්නේ වැඩි කාලට බිම්මල් ගෘහයක් නඩත්තු කරන්න කොහොමද කියලා මම වීඩියෝ එකක් දාලා තියෙනවා. පුළුවන් නම් ඒ වීඩියෝ එක බලලා ඔයාලා අස්වැන්න ටිකක් වැඩි කරගන්න උත්සාහ කරන්න. ළඟදිම ආයේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.